සත්වරාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි. සත්ව පාලනයේ නිරත සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සැමට ඉතා ප්‍රයෝජනවත් තොරතුරුත් රැගෙන සෑම සිකුරාදා දිනකම සවස 6:45ට සත්වරාවෙන් අපි ඔබ හමුවන්නට එනවා. ඒ වගේම වැඩසටහන අවසානයේදී වැඩසටහන ඇසුරින් අප අසන පහසු පැනයට පිළිතුරු ලබා දී ඔබට ත්‍යාග හිමි කර ගන්නටත් පුළුවන්. ඒ නිසා සත්වරාවයත් සමග රැඳෙමින් සත්ව පාලනමය තොරතුරු දැනගන්නට අපත් සමග එකතු වන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව තුළ ගොවිපළ සතුන් ඇති කරන ගොවිගිවිලයන් අතර කුකුල් පාලනය ඉතාමත් ජනප්‍රියයි. එයට හේතුව වන්නේ අඩු ඉඩ ප්‍රමාණයක වැඩි සතුන් ප්‍රමාණයක් ඇති කිරීමට හැකිවීමත් කෙටි කාලයක් තුළ ආදායම ලබා ගැනීමට හැකිවීමත් බව පෙනී ගොස් තිබෙනවා. කුකුළු පාලනයේදී බිත්තර සහ මස් පිණිස සතුන් ඇති කරනවා. ලොව පුරා කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස දින 39ක් තරම් කෙටි කාලයක් තුළ බ්‍රොයිලර් කුකුලන් ඉලක්කගත වර්ධනය කරා ළඟා කරගත හැකි වී තිබෙනවා. බ්‍රොයිලර් සතුන් ඇති කිරීමේදී ඒ සතුන්ගේ පෝෂණය පිළිබඳව ගොවීන් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. එනිසා අපි අද ඒ පිළිබඳව කතා කරමු. මේ තොරතුරු දැනගන්නට අද අපි සම්බන්ධ කරගන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව පෝෂණ අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය නිමල් ප්‍රියංකරගේ මහත්මාවත්. ප්‍රියංකරගේ මහත්මයා, අපි කතාව ආරම්භ කරමු සතුන්ගේ ආහාරවල තිබෙන වැදගත්කම පිළිබඳව කතා කිරීමෙන්. බ්‍රොයිලර් සතුන්ට වගේම අනිත් සතුන්ටත් ආහාර ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන්ගේ ශරීර නඩත්තුව පවත්වාගෙන යාම, ඔවුන්ගේ ශරීර වර්ධනය පවත්වාගෙන යාම, ඔවුන්ගේ ශරීරයේ තියෙන පරිවෘත්තීය ක්‍රියා පවත්වාගෙන යාම, ඔවුන්ගේ නිෂ්පාදනය නැති කරන්න. මේ කාර්යයන් ඉෂ්ට කර ගැනීම සඳහා අපි සියලුම සතුන්ට සමබල ආහාර වේලක් ලබා දීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ විදිහට ලබා ගන්න ආහාර සතුන්ගේ ජීව ක්‍රියාදාම සඳහා ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? සතෙක් ආහාරයක් අනුභව කරාම ඒක ආහාර ජීර්ණ ක්‍රියාවලියකට භාජනය වෙලා ඒ තුලින් පෝෂණ සංඝටක නිකුත් වීමක් සිද්ධ වෙනවා. මේ පෝෂණ සංඝටක තමයි සතුන්ගේ ශරීරයට අවශෝෂණය කරනු ලබන්නේ. ඒ පෝෂණ සංඝටක වශයෙන් ඇත්තටම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, විටමින සහ ખනිජ ලවණ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් සහ මේදය මගින් ශක්තිය සැපයීමත්, මේදය මගින් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය මේද අම්ල සැපයීමත්, ප්‍රෝටීන මගින් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සැපයීමත්, විටමින සහ ખනිජ ලවණ මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සඳහා සංඝටක සැපයීමත් සිදු කිරීම කරනු ලබනවා. ඒ අනුව පෝෂණය ඉතාමත්ම වැදගත් කොටසක් සත්වයින්ගේ නිෂ්පාදන කාර්යාවලියේදී. හොඳයි. සතුන්ට බීමට ලබා දෙන ජලයත් පෝෂණ සංඝටකයක් විදිහටද සලකන්නේ? ජලය පෝෂණීය සංඝටකයක් ලෙස අපි සලකන්නේ නැහැ. නමුත් ජලය ඉතාමත්ම වැදගත්. මොකද රුධිරයේ තියෙන ප්‍රධාන සංඝටකය ජලය. කියන්නේ ජලය මගින් ශරීරයේ තුලිතතාවය පවත්වාගෙන යාම, ශරීරයේ සෛලවල තුලිතතාවය පවත්වාගෙන යාම, පෝෂණ සංඝටක සිරුරේ අවශ්‍ය ස්ථාන කරා ශරීරය පුරාගෙන යාම, ඊට පස්සේ ශරීරයේ නිෂ්පාදනය කරන ලබන අපද්‍රව්‍ය බැහැර කිරීම, ඒ වගේ කාර්යාවලීන් සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සඳහන් කළ පෝෂණ සංඝටක ආහාර ලෙස ලබා දීමේදී බ්‍රොයිලර් කුකුලන්ට කොහොමද මේවා ලබා දෙන්නට ඕනේ? බ්‍රොයිලර් සතෙක් කියන්නේ ඇත්තටම කෙටි කාල සීමාවක් තුළදී වැඩි නිෂ්පාදනයක්, විශේෂයෙන්ම වැඩි මස් නිෂ්පාදනයක් නිපදවනු ලබන පක්ෂියෙක්. ඒ කියන්නේ දවස් 42ක් වගේ කාල සීමාවකදී කිලෝ 2.5කට පමණ ආසන්න වෙන නිෂ්පාදනයක් අපි බ්‍රොයිලර් සතෙකුගෙන් බලාපොරොත්තු වෙනවා. මේ සතුන්ට අර පෝෂණ සංඝටක උපරිමව තියෙන පෝෂණීය සංඝටක ප්‍රමාණයක් අපි ලබා දෙන්න ඕනේ. මේක ලබා දෙන්න ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ සූක්ෂමව ඇති කරන බ්‍රොයිලර් නිෂ්පාදනයේදී බ්‍රොයිලර් සතුන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ආහාර ගන්න ඕනේ. බ්‍රොයිලර් සතුන් සඳහා වූ ආරම්භක ආහාරය, බ්‍රොයිලර් සතුන් සඳහා වූ අවසාන ආහාරය කියලා කොටස් දෙකක් තියෙනවා. ප්‍රියංකරගේ මහත්මයා, ඔබ සඳහන් කළා බ්‍රොයිලර් සතුන්ගේ ආරම්භක ආහාර සලාකය පිළිබඳව. ඒ පෝෂණීය වැදගත්කම කුමක්ද? බ්‍රොයිලර් සතුන් සඳහා වූ ආරම්භක ආහාරයේ ප්‍රධානම ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට සාපේක්ෂව
පරිවෘත්තික ශක්තිය කිලෝ කැලරි වලින් අපි මනින්නේ ඒක යම්කිසි අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන ගත්තොත් බ්‍රොයිලර් ආරම්භක ආහාරයේ 100කට 21ක් විතර ප්‍රෝටීන අවමයක් තියෙන්න ඕන. අපි ගත්තොත් පරිවෘත්තික ශක්තිය කිලෝ කැලරි 2900ක් විතර තියෙන්න ඕන. ඒ වගේම මේට අමතරව බ්‍රොයිලර් සතුන්ගේ ආරම්භක ආහාරයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග ලයිසින සහ ඩීඑල් මෙතයිනින වගේ සහ තන්තු ප්‍රමාණයන් පිළිබඳව මේද ප්‍රමාණයන් පිළිබඳව සඳහනක් තියෙනවා. මේවා තුලිතව තියෙන්න ඕන. ආරම්භක ආහාරයේදී මේ තන්තු නෙමෙයි අනිකුත් පෝෂණීය සංඝටක ඉතා ඉහළ අගයක පවතිනවා. මොකද බ්‍රොයිලර් සතුන්ගේ වර්ධනයේ හොඳම අවධිය ආරම්භක අවස්ථාවේ තියෙන නිසා. සාමාන්‍යයෙන් අපි ආරම්භක ආහාරය දවස් 21ක් වගේ තියෙනවා. ඒ කියන්නේ බ්‍රොයිලර් සතුන් සති 6ක් කාලයක් අපි රැක බලා ගන්නවා. දවස් 21ක වගේ කාලයක් තියෙනවා. දවස් 21කදී හරි සතුන්ගේ ජීවබර ග්‍රෑම් 850ක් 900කට ආවහම අපි ආරම්භක ආහාරයෙන් අවසාන ආහාරයට වෙනස් කරනවා. ඒ වගේම බ්‍රොයිලර් සතුන්ට ලබා දෙන අවසාන ආහාර සලාකයේ පෝෂණීය වැදගත්කමත් පැහැදිලි කරනවද? මේකේ තියෙන ප්‍රෝටීන ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක අඩු කිරීමක් සිද්ධ කරලා තියෙනවා. අපි ඇත්තටම අවම 118ක ප්‍රමාණයකට ප්‍රෝටීන ප්‍රමාණය ගෙනල්ලා තියෙනවා අවසාන ආහාරයේදී. මේකේ තියෙන ශක්ති ප්‍රමාණය පරිවෘත්තික ශක්තිය කිලෝ කැලරි 3000කට 3100කට ප්‍රමාණයකට වැඩි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මොකද අවසාන ආහාරයේදී ඒ සතුන්ගේ වර්ධනය පවත්වාගෙන යාමට අවශ්‍ය වන ප්‍රෝටීන ප්‍රමාණය සහ ශක්ති ප්‍රමාණය මේකෙන් ලබා දීලා තියෙනවා. ප්‍රියංකරගේ මහත්මයා, බ්‍රොයිලර් සතුන් ඇති කරන ගොවීන් විවිධ වර්ගවලට අයත් බ්‍රොයිලර් කුකුලන් ඇති කරනවා. ඒ සතුන්ගේ වැඩි වර්ධනයක් බලාපොරොත්තුවෙන් බොහෝ විට සමහර ගොවීන් ඒ සතුන්ට ඇතිතරම් ආහාර ලබා දෙනවා. එහි ගැටලුවක් තියෙනවද? එහෙම නැත්නම් ආහාර ලබා දිය යුතු නිවැරදි ක්‍රමවේදයක් තියෙනවද? මුල් අවදියේ ඉඳලා ගත්තොත් ග්‍රෑම් 30 ඉඳලා අවසාන ආදියට එනකොට ග්‍රෑම් 250කට දවසකට අවශ්‍ය ආහාර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි සැලකිලිමත් විය යුතු අවස්ථාවක් තියෙනවා බ්‍රොයිලර් සතුන්ගේ ආහාර ලබා දීමේදී. සමහර අවස්ථාවලදී හොඳින් කෑම ගන්න සතුන්, හොඳට හැසිරෙලා ඉන්න සතුන් ක්ෂණික මරණ වලට භාජනය වීමේ හැකියාව තියෙනවා. ඒක ඇත්තටම අපි කියන්නේ ඒක කාබෝහයිඩ්‍රේට් වැඩිවීම නිසා වෙන දෙයක් කියලා. ඒ වගේ කරුණු ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 104කට විතර ප්‍රමාණයක් ඕක ඇති වෙන්න පුළුවන්. ඇතිතරම් කෑම කන්න දෙනකොට මේ පිළිබඳව ගොවි මහත්වරු සැලකිලිමත් වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආහාර දෙන්න තමන්ගේ ළඟ ඉන්න බ්‍රොයිලර් වර්ගයේ අර මග පෙන්වීමේ පොතට අනුකූලව ආහාර ලබා දීම සිද්ධ කරා නම් ඉතාමත්ම කාලෝචිතයි. බ්‍රොයිලර් ආහාර සලාකවලට හාල් නිවුඩු වගේ දේවල් එකතු කරනවා. එය හොඳයිද? ආරම්භක ආහාරය හරි අවසාන ආහාරය හරි නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ සතුන්ගේ අවශ්‍යතාවය පදනම් කරගෙන. අපි අලුතෙන් හාල් නිවුඩු වගේ දෙයක් ආහාරයට එකතු කරන්න ගියාම වෙන්නේ ඇත්තටම මේ ආහාරයේ තියෙන අර ස්තුලිතභාවයේ නැතිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම ගත්තොත් හාල් නිවුඩු තමයි ගොඩක් එකතු කරන්නේ. ඒක හාල් නිවුඩු ඇවිල්ලා ශක්තිජනක ආහාර අමුද්‍රව්‍යයක්. අමතර කිලෝ 1.5ක් 2ක් හාල් නිවුඩු එකතු කරනවා කියන්නේ ශක්ති ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙනවා. ශක්ති ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙනවා කියන්නේ ඇත්තටම අනිකුත් පෝෂණ සංඝටකවල අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද මේකේ තුලිතභාවය නැතිව යනවා. තුලිත ආහාරයක් නොවුනහම ඒක සතුන්ගේ වර්ධනයට, පෝෂණයට එක දැඩිව බලපාන. බ්‍රොයිලර් සතුන්ට ආහාර ලබා දීමේදී ආහාර භාජන පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්. ආහාර බඳුනක් ගත්තොත් සාමාන්‍යයෙන් පුංචි පැටවුන් කාලෙදී එක සතෙකුට 1 සෙන්ටිමීටර එකක් අපි දෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සති 3ක විතර කාලයකදී ඊට පස්සේ මේක සෙන්ටිමීටර් 2.5කට වගේ වැඩි කරන්න කියලා තියෙනවා. ජල බඳුනක් ගත්තොත් එක සතෙකුට පුංචි කාලෙදී සෙන්ටිමීටර් 0.5ක් වෙන එක ලොකු වෙනකොට ඒ කියන්නේ සෙන්ටිමීටර් 1ක් විතර ප්‍රමාණයක් ඉඩ ප්‍රමාණයක් සතුකට ලබා දෙන්න ඕන. මේක පදනම් කරගෙන දැන් ඉන්න සතුන් ප්‍රමාණයට අපිට පුළුවන් කොච්චර ජල බඳුන් ප්‍රමාණයක් කොච්චර ආහාර බඳුන් ප්‍රමාණයක් ලබා දෙන්න ඕනද කියලා. මොකද අඩු
ජල බඳුන් ප්‍රමාණයක් හරි අඩු ආහාර බඳුන් ප්‍රමාණයක් හරි අපි ලබා දුන්නොත් ඒ සත්තුන්ගේ තරඟකාරීත්වයක් ඇති වෙනවා. හොඳයි. බ්‍රොයිලර් සතුන් මේ විදිහට ඉතාමත් කෙටි කාලයකදී වේගවත් වර්ධනයක් ලබා ගන්නට හෝමෝන වගේ ද්‍රව්‍ය භාවිත කරනවද? පැහැදිලිවම එතන කිසිම පදනමක් නැහැ. ඒ කියන්නේ අපි කිසිම අවස්ථාවක හෝමෝන වර්ග හෝ වර්ධක උත්තේජක භාවිතා කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද ඇත්තටම බ්‍රොයිලර් සතෙක් හරිගස්සලා තියෙනවා. මේ කෙටි කාලයකදී වැඩි බර ප්‍රමාණයක් ගන්න හරිගස්සලා තියෙනවා. එකක් ජානමය වශයෙන් වැඩි දියුණු කරන ලද සතුන් තමයි බ්‍රොයිලර් සතුන් විදියට ගණන් ගනු ලබන්නේ. දෙවැනි එක මුන්ට උසස් පෝෂණයක් අපි ලබා දෙනවා. කෙටි කාලයකදී වැඩි ප්‍රෝටීන වැඩි ශක්තිය තියෙන ආහාර අපි ලබා දෙනවා. තුන්වෙනි කාරණය අපි මේ සත්තු හොඳට කළමනාකරණය කරනවා, මැනේජ් කරනවා. ඒ කියන්නේ අපි පාලිත තත්ත්ව දීලා මේ සත්තු හිඳාමත්ම හොඳින් රැක බලා ගන්නවා. ඔය කරුණු තුන පදනම් කරගෙන විශේෂයෙන්ම අර ජානමය වැඩි දියුණු කිරීම සහ පෝෂණයත් එක්ක මේ සතුන්ගේ කෙටි කාලීනව වැඩි වර්ධනයක් අපි ලබා ගන්නවා. මං හිතන්නේ සමහරක් රටවල් වල දැන් හදලා තියෙනවා පිහාටු නැති බ්‍රොයිලර් සතුන්. ඒ කියන්නේ පිහාටු වලටත් යන ශක්තිය මස් නිෂ්පාදනයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ බ්‍රොයිලර් සතුන් අපි ඒ කියන්නේ දැන් ලෝකයේ පර්යේෂණ මගින් වැඩි දියුණු කරලා තියෙනවා. බ්‍රොයිලර් සතුන් රෝගී අවස්ථාවල ආහාර ගැනීම අඩු වෙනවා. ඒ කොහොමද සතුන්ගේ වර්ධනයට බලපාන්නේ? පැහැදිලිවම සත්ව බ්‍රොයිලර් සතුන් රෝගී අවස්ථාවකට භාජනය වුණොත් ආහාර ගැනීමේ අඩුවක් වෙන්න පුළුවන්. ආහාර ගැනීම අඩුවක් වුණොත් ඒක සතාගේ නිෂ්පාදනයට බලපාන්න පුළුවන්. ඒක අපි වළක්වා ගන්න ඕන. ඒ කියන්නේ මේ සතුන් සඳහා නිර්දේශිත ප්‍රතිශක්තිකරණ වැඩසටහන් තියෙනවා. ලෙඩ රෝග වලට නිර්දේශිත බෙහෙත් වර්ග තියෙනවා. ඒකට ක්‍රමානුකූලව ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැති වුණොත් සතුන්ගේ නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් ඇති වෙනවා. ඔබට බොහොම ස්තුතියි. ඒ කන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව පෝෂණාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය නිමල් ප්‍රියංකරගේ මහත්මයා. අද අපි කතා කළේ බ්‍රොයිලර් සතුන්ගේ පෝෂණය පිළිබඳව. මේ පිළිබඳව තවදුරටත් විස්තර අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ අප සඳහන් කරන ලිපිණයෙන් තොරතුරු විමසා දැනගන්නට පුළුවන්. මෙයයි අපේ ලිපිණය. සත්වරාවය තැපැල් පෙට්ටිය 13 පේරාදෙනිය. සත්වරාවය තැපැල් පෙට්ටිය 13 පේරාදෙනිය. මෙවර තෑගිගෙන එන ප්‍රශ්නයයි මේ. බ්‍රොයිලර් සතුන්ට ලබා දෙන ආහාර සලාක අතරින් මුල් කාලයේදී ලබා දෙන ආහාර සලාකය කුමක්ද? බ්‍රොයිලර් සතුන්ට ලබා දෙන ආහාර සලාක අතරින් මුල් කාලයේදී ලබා දෙන ආහාර සලාකය කුමක්ද? පැනේට පිළිතුර මේ ලිපිණයට යොමු කරන්න. සත්වරාවය තැපැල් පෙට්ටිය 13 පේරාදෙනිය. සත්වරාවය තැපැල් පෙට්ටිය 13 පේරාදෙනිය. අදත් සත්වරාවේ රැඳී සිටිනට තිබූ කාලය දැන් නිමාවට පත් වෙනවා. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සිකුරාදා. අදත් සත්වරාවේ පිටපත සහ සම්බන්ධීකරණය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විජේ සූරිය වැලිගම්පොළ. ක්ෂේත්‍ර පටිගත කිරීම ඉන්දුනිල් සමරකෝන්. තාක්ෂණික දායකත්වයේ නදීරා මනම්පේරි. මම සේනානි වික්‍රමසිංහ. අදත් සත්වරාවේ නිෂ්පාදනය කළා රශිකා වික්‍රමසිංහ. සත්වරාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්.